Hello friends, welcome back to my YouTube channel. අද අපි BMI සිරිච්ච යනවා. තවත් එක්සිබිෂන් එකක්. මේක Industry Expo 2025 එක්සිබිෂන් එක. එක්සිබිෂන් එක තියලා ටිකක් කල් වෙනවා. හැබැයි මට වීඩියෝ එක එඩිට් කරන්න කාලයක් ගියා. ඒකයි මේක ටිකක් පරක්කු වුණේ. ඉතින් මේ අපි පිටත් වෙලා BMI සිරිච්ච එකට යන්න තමයි හදන්නේ. එක්සිබිෂන් එක තිබ්බේ සැතැම්බර් මාසේ 18, 19, 20, 21 කියන දවස්වල. ඉතින් අපි නම් ගියේ අන්තිම දවසේ සැතැම්බර් 21 වෙනිදා. මේ අපි එන්ට්‍රන්ස් කරද්දී පාකින් වලට පාස් එකක් දෙනවා පොලිසියෙන්. අපි ඒකත් අරගෙන මෙන්න මේ විදියට ඉස්සරහට ගියා. පාකින් වල නම් ලොකු ප්‍රශ්නයක් තිබ්බේ නැහැ. මොකද ගොඩාක් ලොකු පිරිසක් අපිට දැක ගන්න හම්බුනේ නැහැ එක්සිබිෂන් එකේ. හැබැයි හිතුවට වඩා දේවල් අපිට එක්ස්ප්ලෝර් කරන්න හම්බුණා. බලමුකෝ අපි ඒක වීඩියෝ එකේ. එන්ට්‍රන්ස් එකේ පොඩි ටිකට් එකක් ගන්න ඕනේ. රුපියල් 100ක් වගේ ගාණක් තමයි මේ ටිකට් එක. අපි ඒක අරගෙන ඇතුළට යනකොට මෙන්න මේ විදිහට තමයි එක්සිබිෂන් එක බලන්න කට්ටිය ඇවිල්ලා හිටියේ. ස්ටෝල්ස් ගොඩාක් තිබ්බා. මේ විදිහට වෙහිකල් කීපයක්ම ඩිස්ප්ලේ කරලා තිබ්බා. ඒක හරිම ලස්සනයි. ඒ විතරක් නෙමෙයි අපි හිතපු නැති විදිය ස්ටෝර්ස් කීපයක්ම මේක ඇතුලෙන් අපිට බලා ගන්න පුළුවන් වුණා. මෙතන 3D printings ගොඩාක් තිබුණා. ඒ වගේම මෙයාලා ගාව 3D print කරන printers දැක ගන්න පුළුවන්. ඒ දේවල් purchase කරන කෙනෙක්ට ඒවා purchase කරන්න පුළුවන්. මේ වගේ යාලා කරපු printings ගොඩාක් display කරලා තිබුණා exhibition එකේ යාලාගේ hall එකේ ඇතුලේ. සෑහෙන ඩිස්කවුන්ට්ස් වලට මේ වගේ ෂූස් තිබ්බා. එතකොට මේ තියෙන්නේ ලේසර් මෙටල් කටින් මැෂින් එකක්. මේ වගේ මැෂින්ස් උත් මෙතන ගොඩක් තිබ්බා. ඒවා ඩිස්ප්ලේ කරලා තිබ්බා. ඒවා කියලා දෙන්න ගොඩක් කට්ටිය මෙතන හිටියා. ඉතින් මේක ගොඩක් වැදගත් එක්සිබිෂන් එකක්. මේ වගේ ඉන්ඩස්ට්‍රි එකක වැඩ කරන කෙනෙක් නම් සෑහෙන වටිනවා. ඔයාලට ගන්න නොලෙජ් එක ගොඩක් තියෙනවා. මේ බලන්න මට හම්බෙච්ච යාළුවා එයා හරිම කියුට්. ඒ වගේ ඉනෝවේෂන්ස් ගොඩකුත් මේ එක්සිබිෂන් එකේ සෑහෙන දැක ගන්න තිබුණා. ගොඩක් අය ඇවිල්ලා හිටියා මේව බලන්න. ඇත්තටම හරිම ලස්සන වැඩක්. පොඩි ලොකු නොලෙජ් එකක් ගන්න පුළුවන් ඉස්කෝලේ යන ළමෙක්ට උනත්, කැම්පස් ඉන්න කෙනෙක්ට උනත්, ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න කෙනෙක්ට උනත් නොලෙජ් එක ගන්න පුළුවන් ලොකු තැනක් තමයි මෙතන. ඒ වගේම ගොඩක් ඉන්ඩස්ට්‍රි එකේ තියෙන දේවල්, ඒ කියන්නේ පොඩි කර්මාන්ත කිව්වොත් හරි එයාලා ගොඩාක් ඇවිල්ලා හිටියා. මෙතන ස්ටෝල්ස් දාලා තිබ්බා.
අපි අන්තිමට ගියා National Engineering Research and Development Centre of Sri Lanka. එයාලා ස්ටෝල් එකක් දාලා තිබ්බා. මේකෙත් ගොඩක් අලුතින් ඉනෝවේෂන්ස් දේවල් ගොඩක් දාලා තිබුණා. අපි ඒවත් බලලා යන්න පිටත් වුණා. හරිම ලස්සන එක්සිබිෂන් එකක්. ඔයාලත් ඊළඟ පාර එක්සිබිෂන් එකට එන්න කියලා ආරාධනා කරනවා. next year එකේ අනිවාර්යයෙන්ම මේ එක්සිබිෂන් එක තියේවි. මොකද last year තිබ්බා. ඒක නිසා ආරාධනා කරනවා හැමෝටම එන්න කියලා. හරිම ලස්සන එක්සිබිෂන් එකක්. පොඩි දේවල් purchase කරන්නත් පුළුවන්. ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න කෙනෙක්ට නම් ලොකු knowledge එකක් ගන්නත් පුළුවන්. Thank you for watching my video and stay tuned with me. Subscribe කරලා නැත්නම් subscribe කරන්න මගේ channel එක කියලා ආදරෙන් ඉල්ලනවා. ගෙන් එන්න. Bye.